ජිම් යන්නේ නැතුව ගෙදර ඉඳන් ඔයාලත් ඇඟ හැඩට තියාගන්න කැමතිද? ඉතින් පරක්කු නොකර අපි යමු වීඩියෝ එකට. Hi welcome to my YouTube channel. ඉතින් අද අලුත් වීඩියෝ එකකට ඔයාලව මම සාදරයෙන් පිළිගන්නවා. මගේ channel එක subscribe කරන්න. ඉතින් අද මම ඔයාලට වීඩියෝ එකෙන් ගෙනන් තියෙන්නේ gym එකට යන්න නැතුව ගෙදර ඉඳන්ම ඇඟ හැඩට තියාගන්න විදිය තමයි. බලමු ඉතින් අපි මොනවද කරන්න ඕනේ කියලා. ඉස්සරහට යන්කෝ. ඉස්සෙල්ලාම අපි මේ එක්සර්සයිසස් ටික පටන් ගන්න කලින් මම ඔයාලට කියන්නම් අපි දැන් කරන්න යන්නේ ඉස්සෙල්ලාම අත්වලට කියන්නේ ඕගොල්ලෝගේ පපුව පියවරු පාත් වෙලා තියෙනවා නම් ඒ මසල්ස් උස්ස ගන්න විදිහ තමයි මම දැන් මේ වීඩියෝ එකෙන් ඔයාලට මේ කොටසෙන් කියන්නේ. ඉතින් අපි මම පෙන්නන්නම් මෙතන ෆොටෝ එකක්. ඒ ෆොටෝ එකේ තියෙන විදිහට තමයි දැන් මම කරන්න යන්නේ. බලමු ඉතින් අපි කොහොමද කරන්නේ කියලා. මම කරන විදිහට ඉස්සෙල්ලාම අත් දෙක උස්ස ගන්න. අත් දෙක උස්සලා මම කරන විදිහට කරන්න. විනාඩි 10ක් කරන්න ඕනේ. මේකෙදි වෙන්නේ අර මං ඉස්සලා පෙන්නුවා වගේ ෆොටෝ එකක්. ඒ පෙන්නුවා වගේ ඔයගොල්ලෝගේ පියවරු පාත් වෙලා එල්ලලා වගේ තියෙනවා නම් ඒවා උස්සලා ෆින්ගර් එක හදාගන්න ලස්සනට හදාගන්න විදිහ තමයි දැන් මේ ඉරියව්වෙත් ඒ දේම තමා කරන්නේ. මේ අත්වලට දෙන එක්සර්සයිස් වල ඒ පියවරු වල සම්බන්ධව තමයි එක්සර්සයිස් වෙන්නේ. ඊගාට මං ඉනින් පහළ දෙන එක්සර්සයිස් වලට ඒ එක්සර්සයිස් බලපාන්නේ කොතෙන්ටද කියලා මම ඕගොල්ලොන්ට ෆොටෝ එකකින් පෙන්නන්නම්. එතකම් මේ මම කරන ටික ඕගොල්ලෝ හරියටම විනාඩි 10 ගානේ මම කරනවා වගේ කරන්න ඕනේ. කවුන්ට් කර කර කරනවා නම් ගොඩාක් හොඳයි. කවුන්ට් කරනවා නම් ඕගොල්ලෝ එකේ ඉඳන් 10ට 10ක් කරන්න. එතකොට ඇති. ඕගොල්ලොන්ට කලින් මතක් කරනවා වගේ මතක් කරනවා. ඕගොල්ලොන්ට මේ දේ මේකේ ප්‍රතිඵල දවස් 48කින් ඕගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ජිම් යන්න ඕනේ නෑ. ගෙදර ඉඳන්ම තමන්ගේ ඇඟ හැඩට තියාගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ඉස්සරහට ගිහින් බලන්නකෝ. හරි දැන් එතනින් අත්වලට දෙන එක්සර්සයිසස් ටික ඉවරයි. දැන් අපි කකුල් වලට තමයි දෙන්නේ. කකුල් වලට කියන්නේ හිප් එක හදාගන්න තමයි අපි හදන්නේ. මම ෆොටෝ එකක් ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ හා පැත්තේ. අපි දැන් ඒ විදියට ලස්සනට ෆින්ගර් එකේ හිප් එක හදාගන්න තමයි යන්නේ. ඉතින් අපි බලමු කොහොමද ලස්සනට හදාගන්නේ කියලා. මම කරනවා වගේ කවුන්ට් කරලා 10ක් කරන්න. ඔයගොල්ලන්ට මම මතක් කරනවා මේවා කරද්දී ඇඟ කොන්ද ඍජුව තියාගන්න ඕනේ. ඍජුව තියාගෙන මේක මේ කියන්නේ ඔයගොල්ලෝ ඇඟ සැහැල්ලු කරගන්න. ඍජුව තියාගන්නවා කියලා හිර කරගන්නේ නැතුව ඇඟ සැහැල්ලු කරගන්න ඕනේ. ඕක කරද්දී ඔය ඉරියව්වෙන් ඉඳි ඔයාලා
පොඩි වෙලාවක් ඉන්නේ එතනින් කරන්නේ හැම ටික ඇද ගන්න එක පොඩි වෙලාවක් ඉන්න. ඊට පස්සේ මම පෙන්නනවා වගේ ඇඟිලි ටික උඩ ඇතට තියලා ඇඟිලි තුඩු වලින් තමා මේ ඒ චුට්ටක් අර දුවනවා වගේ එතන දුවනවා වගේ ඉරියව්ව කරන්නේ. ඔය ඉරියව්වෙන් කරද්දි ගොඩාක් ඇඟ සැහැල්ලු කරගන්න ඕනේ. ඇඟ හිර කරගන්න හොඳ නෑ. හොඳට ඇදෙන්න ඕනේ. එතකොට තමා ඇඟ ලස්සනට හැඩ වෙන්නේ. මම කවදාවත් ජිම් යන්නේ නැහැ. ගෙදර ඉඳන්ම තමා ඇඟ හැඩ කරගන්න උත්සාහ කරන්නේ. ඔයගොල්ලොත් මම පෙන්නනවා වගේ ඒ ඉරියව් කරලා ඇඟ හැඩ කරගන්න. ඔයගොල්ලෝ කොහොමත් ගෑල් ළමයි වුණාම අපි කොහොමත් ඇඟ හැඩ කරගන්න කැමතිනේ ඉතින්. මේ මම පෙන්නනවා වගේ මේ පුංචි ඔයාලා පුංචි කාලයක් වෙන් කරලා ඔයගොල්ලෝ ගොඩක් කාර්යබහුල වෙන්න පුළුවන්. පුංචි කාලයක් වෙන් කරලා මේ ඉරියව් ටික කරලා බලන්න. හැමදාම කරනවා නම් හොඳයි. ඔයගොල්ලෝ ගොඩාක් කාර්යබහුල කෙනෙක් නම් සතියකට සැරයක් දාගන්න වීකෙන්ඩ් එකේ වගේ. ඔය හැම ඉරියව්වක්ම ඇඟට අවශ්‍ය ඉරියව්. ඒ හින්දා හැම ඉරියව්වක්ම මේ වීඩියෝ එක ස්කිප් නොකර බලලා කරන්න කියලා මම ඔයගොල්ලන්ට මතක් කරනවා. ඉතින් බලන්නකෝ ඉස්සරහට තව ගොඩක් දේවල් තියෙනවා. ඔයාලට ඔය ඉරියව්වද මතක් කරන්න ඕනේ. ඔයගොල්ලෝ විලුඹ වල දෙක එකට තියාගන්න ඕනේ. විලුඹ වල දෙක එකට තියාගෙන ඒ කියන්නේ ඔයගොල්ලොන්ගේ ඇඟ ඍජුව තියාගෙන සැහැල්ලු කරගෙන තමයි මේක කරන්න ඕනේ. මේක වඩාත් හොඳයි ඇඟට. මේක පහසුවෙන්ම කරන්න ඕනේ. ඊට පස්සේ තියෙන ඉරියව් ටික ඔයගොල්ලෝ තියෙන විදිහටම කරන්න බලලා ඊළඟට කරන්නේ ඔය දැන් කරන්න යන ඉරියව්ව කිව්වොත් එහෙම ඒක බඩටත් හොඳයි. බඩ වැඩි කට්ටියට බඩටත් හොඳයි. හිප් එකටත් ගොඩාක්ම හොඳයි. අත් දෙක ඔහම තියාගෙන පොළවට සමතලා වෙන්න තියාගෙන ඕගොල්ලොන්ට තියෙන්නේ හිප් එක කියන්නේ උස්සන්න බඩ ඉස්සෙන්න කකුල් උස්සන්න නැතුව ඒ කොටස විතරක් උස්සන්න තමා තියෙන්නේ. එතකොට ගොඩාක් හොඳයි ඔයගොල්ලොන්ට. ඊගාවට කුෂප් ගහන්න ඕගොල්ලොන්ට මේක නම් ගොඩාක් ඕගොල්ලොන්ගේ බඩ වැඩි කට්ටියට හොඳයි. හිප් එකට ගොඩක්ම ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. බඩ වැඩි කට්ටියට තමයි මේක. මගේ ටිකක් වගේ බඩ තියෙනවා. ඒ හින්දා මම දවසට 6ක් 7ක් වගේ තමයි වැඩිය කුෂප් ගහන්නේ. ඕගොල්ලොන්ට අවශ්‍ය ප්‍රමාණයට ඒක ගන්න පුළුවන්. ඔය ඉරියව්ව ගැන කිව්වොත් ඕගොල්ලන්ට ඔය ඉරියව්ව කියන්නේ ඔය නිකන් ඕගොල්ලෝ ඔය ඉන්නකොට කකුල් සොලවනවා වගේ සැහැල්ලුවෙන් ඒ ගැන හිතන්නේ නැතුව හොලවන්න ඕනේ. ඕකත් ඕගොල්ලන්ට කවුන්ට් කරලා 10ක් කරන්න පුළුවන්. නැත්තම් විනාඩි 10ක් හරි කවුන්ට්
කරලා එකේ ඉඳන් 10ට වගේ එහෙමත් පුළුවන්. ඊගාවට කරනකොට කකුල් දෙකම එකවර. කියන්නේ කකුල් දෙකම අලවගෙන වගේ එකපාර උඩට පාරට ගන්න ඕනේ එකෙන් හිප් එක අර පාත් වෙලා තියෙන අපේ හිප් එක උස්සන එක තමයි උකෙන් කරන්නේ. නැත්තම් අර හිප් එක එල්ලිලා වගේ තියෙන එක චුට්ටක් උස්සලා ලස්සන කරගන්න තමයි හදන්නේ. දැන් අපේ තරමක් දුරට එක්සර්සයිස් ඉවර වීගෙන එන්නේ. දැන් ඔහොම අත් දෙක ඔහොම කරන එකෙන් ඕගොල්ලොන්ට වෙන්නේ මොකද්ද කියලා මම ඕගොල්ලොන්ට ෆොටෝ එකකින් පෙන්නන්නම්. මේ විදිහට ඕගොල්ලොන්ගේ උරහිස් ඒ ෆොටෝ එකේ විදිහට ඕගොල්ලොන්ගේ උරහිස් අර කුදු වෙලා උරහිස් වල හැම එල්ලිලා වගේ තියෙනවා නම් ඒක තමයි නැති කරන්න මම ඔය ඉඳගෙන එක්සර්සයිස් ටික කරේ. දැන් අපි ඇඟ හදාගන්න අපිට අවශ්‍ය එක්සර්සයිසස් ටික ඉවර කරගෙන ඉවරයි. ඕගොල්ලන්ට මේකෙන් කියන්න ඕනේ ඕගොල්ලෝ බඩ වැඩි කියලා ඕගොල්ලෝ කෑම වේලවල් අතාරිනවා, ඩයට් කරනවා. මම නම් කියන්නේ එහෙම ඔයාලගේ අවශ්‍යම ආහාර අතහැර ගන්න ඕනේ නැහැ. ඕගොල්ලන්ට ජිම් යන්න අවශ්‍ය නැහැ. ඕගොල්ලෝ ගොඩාක් කාර්යබහුල වෙන්න පුළුවන්. ජිම් එකට යන්න බැරි වෙන්න පුළුවන්. ඒ හින්දා ඕගොල්ලෝ ඩයට් කරනවා කියලා රැට කෑම කන්නේ නැහැ. ගොඩාක් කට්ටිය උදේට දවල්ට කන එක උනත් පාලනය කරලා තියෙන්නේ. ඉතින් එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඕගොල්ලෝ කොච්චර බිසී වුණත් කාර්යබහුල වුණත් ඕගොල්ලොන්ට මේක සතියකට සැරයක් වුණත් කරන්න පුළුවන්. අය උනට දවස ගානේ කරනවා නම් උදේට හෝ හවසට දවස ගානේ කරනවා නම් ඔයගොල්ලන්ට වඩාත් හොඳයි. හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඒත් ඔයගොල්ලෝ කාර්යබහුල කෙනෙක් නම් සතියකට සැරයක් කරන්න ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් එතකොට ඇඟ හැඩට තියාගන්න පුළුවන්. මම ඕගොල්ලන්ට පෙන්නන්නම් නැගිටලත් මගේ ඇඟ මම හදාගෙන තියෙන්නේ ගෙදර එක්සර්සයිස් කරලා තමා. මේ මම ගොඩක් උස කෙනෙක්. මගේ ඇඟ නැත්තම් ඇඟ හැඩට නැහැ තිබ්බේ. මම මේ එක්සර්සයිස් කරලා තමයි ඇඟ හැඩට තියාගත්තේ. ඉතින් මට ඔච්චරයි ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ. මම මේ පෙන්නපු ටික නිවැරදිව කරන්න. මගේ වීඩියෝ එක බැලුවට ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. ආයෙත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. ලස්සනට ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මගේ channel එක subscribe කරන්න. අලුතෙන් වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයගොල්ලන්ට එතකොට එනවා. ඉතින් ආදරෙන් ඉන්න හැමෝම ආදරෙයි. bye bye.